ප්‍රමිතියෙන් තොර කාබනික පොහොරා නැවක් ආනායනය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දැසිමක නියෝග කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මෙම නියෝගය නිකුත් කළ අතර සැක්කරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 5ක් මත මුදා හැරීමට නියෝග කළේය. අයදුම්කරුවන් දෙදෙනෙකු සමීප ඥාතීන් විය යුතු බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර සැත්තරුට විදේශගත වීම තහනම් කර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසද නියෝග කළේය. ඔබට ස්තුතියි. සුබ දවසක් වේවා. මේ නවතම පුවත් සඳහා මිස්ටර් ටික් YouTube නාලිකාවයි කරුණාකර රැඳී සිටින්න සහ ආරක්ෂිතව සිටින්න.